පොඩි රංජා මොකද වෙන්නේ බෝ ඉතින් ඒක වයිරල් ගියපු රවුලක් යන් බලමු මොකක්ද අද කියන්නේ මට කන්න නෑ පුතා අනේ මට කීයක් හරි දාන්න අනිත් දවසේ දානවා මැසේජ් එක දානවා සුපිරි රිප්ලයි වීඩියෝ එක අපි කන්නේ මෙහෙම මෙයා සල්ලි දැම්මා අපි ගන්න ෆුල් ආතල් එකේ මෙහෙම ඉන්නේ යම් වීඩියෝ එකට රක ගන්න පෙරමුණ ගන්න යුතුයකම් දන්න විදුවානේ කෙනෙක් 360 ගන්න දුක දන්න පිහිටට ඉන්න දෙවියානේ කොහොමද ඒක නේමයි nice try bro nice try supiri මානසික වෛද්‍ය සායනයක් යකෝ බලමු වීඩියෝ එකට චන්දිමාල් උඹලේ මනුස්සයරි නෑ උඹලට ඩාන්ස් කරන්න බෑනේ බලමු යන් ආයේ වීඩියෝ එකට මම ඩාන්ස් කරනවා යන් වසන්තේ සිසාරා රහසීමා මෙහෙම ඒක ඩාන්ස් කරන්න බං උඹලට ඩාන්ස් කරන්න පුළුවන් වුණාට ඇඟෙන් එකට සපෝට් එකක් දෙන්න බෑ. උඹලට ඩාන්ස් කරන්න පුළුවන් වුණාට ඇඟෙන් එකට සපෝට් එකක් දෙන්න බෑ. එහෙම ඊ ඩාන්ස් එක කරන්න ඕන. ඉතින් මට කැමතිද? කවුද ඔය වගේ සප්පෙක් යාළුවේ සත්‍යය? මංගේ දවසක මට කොණ්ඩේ යගේ දවසක ඔයාලට ඔයාගේ කොණ්ඩේ නැතුව පොඩු පොඩ්ඩක් හූරමුද? හැබැයි ඉදාට බලාගමු. මම යන්නේ. පොඩු පොඩ්ඩක් හූරමුද? කොණ්ඩේ ඇවිල්ලා දෙන්නේ. සට්ටයා කොහෙද යන්නේ? අනංගී පැටියෝ කොහමද? අඩේ 2000න් පස්සේ මම හිතන්නේ මු 2000ත් නෙමෙයි. මම හිතන්නේ 2015 විතර පස්සේ කුල්ලෙක් වගේ. හොඳයි. අපේ රටේ අනාගතේ නියමයි. my boy well done. ඔද්ද කියලා. මම කණීර කැපුවා කියලා ඕගොල්ලෝ ඔක්කොම ලඩු ප්‍රශ්නයක් වෙනවා. නිකම් මේ බයිලා ගහන්න එන්න එපා. मैडम में कलबल वेंडे पा कलबल वेंडे මේ බා රන් පොන් කොඩි තුවක් වගේ නංගි. හරිද? කොහොමද ඒක? Oh, hi. Wait a minute. Who are you? දෙයියන්ගේ වයි. මම රන්න කොඩුවක් නංගි. හරිද? මෙව තමයි ආත ලංකාවේ අනේ මන් දන්නේ ඇයි බම් මිනිස්සු මේ අනේ අයියෝ මන් දන්නේ බං මට නම් තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ වැඩ මට කෙල්ලෙක් සෙට් වෙන්න නැති වෙන්න ප්‍රධානම හේතුව කෙල්ල නැති කොල්ලන්ට ඔන්න සුපිරි chance එකක් අපි දෙනවා ඔන්න සුපිරි chance එකක් කෙල්ලෙක් සෙට් කරගන්න ආකාරය මේ වගේ ගොම් ප්‍රශ්න අහන්නේවා යම් වීඩියෝ එකට මම වැඳලා කියන්නම් ඊට පස්සේ මගේ පස්සෙන් එන්න එපා මං ඔයාට කැමති නෑ එච්චරයි ඒ වුණාට මං ඔයාට කැමතිනේ මට කැමතිනේ එක අතකින් අප්පුඩි ගහන්න බෑනේ සිරිමල් අයියේ මොකටද බං අප්පුඩි ගහන්නේ දැන් ඔය ගෑනු මිනිස්සු කසාද බඳින්නේ අප්පුඩි ගහින්නද නිකාර මේ අපි දෙන්න කසාද බැඳලා ආදරෙන් වෙලියමු හරියට ගැරන්ටි දෙන්නෙක් වගේ කියන අප්පිරිය කතා එලේ අප්පිරියයිනේ එහෙනම් පිඹුර දෙන්නෙක් වගේ එහෙනම් ඇනකොන්ඩල දෙන්නෙක් වෙමු නේ කරුණාකරලා මගේ පස්සෙන් එන්න එපා මේ සමන්වලි නංගි මං අද ඕගලන්ගේ ගෙදර ඇවිල්ලා
ඕගලන්ගේ අම්මත් එක්ක අපේ සම්බන්ධය ගැන කතා කරන්න. පිස්සුද චණ්ඩානේ? නෑ. සුපිරිය. රංගනය කියන එක උපතින් අරන් ආපු චරිතමය. රොඩ්නි වර්ණකුල සූරිය. ඒකෙම රිස්පෙක්ට්. නියම නළුවෙක් නියම නළුවෙක්. හොඳ නිහතමානීකමක් තියෙන නළුවෙක්. යම් වීඩියෝ එකකට. ඇන්ටිජන් මෑන් යන තන හානවා. හැබැයි ඉතින් මුගේ මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. බලමු වීඩියෝ එක මොකක්ද කියලා. ඇන්ටිජන් මෑන්. මුළු ගේම ගිහින් එකම ගිහින් පිටිත් එක්කද? what one මෙහන් මුළු ගේම ගිහින් එකම ගිහින් පිටිත් එක්කද? පිටිත් එක්කද? අයියෝ හානවා කියලා මේක නිකන් කොරහ පිටින් මොළුවේ හලා ගන්න කතාවක් නේ තියෙන්නේ. යකෝ පිටිත් එක්ක ගේ යන්නේ නැතුව ඈ මං හිතන්නේ මම එක්ක මේ ස්පෝර්ට් මීට් එකක් වති කරලා එන ගමන්ද ඈ එක්ක බිත්ති ටික ඉස්සෙල්ලා ගිහිල්ලා පස්සේ නිකන් වහලෙනවා වගේ කේස් එකක් නිකන් බලලා හිටින්නේ නැද්ද එහෙම ඈ කො නැත්තම් මූ හිතනවද දන්නේ නැහැ පොර හිතනවද දන්නේ නැහැ බිත්ති ටික වෙනම අපි පැක් කරලා තියලා වෙන කොහෙන් හරි අරන් තියලා පස්සේ වහලා වැටුණා කියලා ඒ වගේ නිකන් එක්ක හන්දට යන්න අඩිපාරකවත් කියාද ඕනේ මන් දන්නේ බා අපෝ උත්තරේ දුක කොල්ලට වහගන්න හිතෙන්නේ නැති ආහන ගොම් ප්‍රශ්න වලට අනේ මන් දන්නේ අයියෝ ට්‍රයල් එක දවසට බලමු කේයෝ සීට් බෙල්ට් එක දාගනි කරි පුන්නේ ඔහම බුරු වගේ වාහන එළියට දානවද දෝපිය සිග්නල් තව කන්න තම්පල කැරිය ඔය පාරේ මැද නෙවෙයි සුදු විලට සමාන්තරව අඩියක් දෙකක් මෙහෙන් අරගෙන ඵලයන්කෝ ඕන නවත්තපන් මුක්කනවා යකෝ පාරේ මැද නවත්තන්න එපා මට සිරිනල් දෙන සින්නෙව් අපට සිරි ලර්නර්ස් මම ලර්නර්ස් එකක් දානවා මම ලර්නර්ස් එකක් දානවා වරෙන් පැටියෝ සීට් බෙල්ට් එක දාගන්න පැටියෝ ෆස්ට් එකට දාගන්න හිමීට ක්ලච් එක පාගලා ෆස්ට් ගියර් එකට දාගන්න දැන් හිමීට බ්‍රේක් එකෙන් ගන්න ගමන් හිමීට ඇක්සලරේටර් එක පාගන්න එහෙමනේ බල් ලර්නර්ස් කරන්න ඕනේ ඈ තම්බල සුපිරි වීඩියෝ මෙව්ව මේවා මේ ටීවී එක දෙන්නේ නැහැ නේ ටීවී එක දෙන්නේ නැහැ නේ බම් මේවා හරි යංගිලා වීඩියෝ එකට වෙන්න අපි ඇඟ හදාගමු ඇඟ හදාගන්න ක්‍රම බලමු වැදියම් මූනේ ඕ මන්නම් කියන්නේ දතක්වත් බරට නම් යන්නේ නැති ඈ බලත් මිනිස්සුන්ට වැරද්දක් වෙනකොට තමයි hina වෙන්නේ නේ සහෝදරවරුනි ප්‍රිය සික්කාවනි ඉතින් අපි යන් වීඩියෝ එකට පුසෙක් ඉන්නවා අඩිය ගහලාද මන් දන්නේ නැහැ වැටිලා කාණුවකට ඔන්න මෙන්න ෆුල් සැපේ ඉන්නේ පුසා බලමු සහෝදරවරුනි 1918 මොකද උනේ කවුද දන්නේ අපිට මොකටද සහෝදරවරුනි පූසන ඇත්තටම අඩියක් ගහලා වැටිච්ච සීන් එකක් තියෙන්නේ 1978 අපිට මොකද උනේ 78ද 18ද මන් දන්නේ මොකද උනේ වැඩක් නැහනේ වැඩක් නැහනේ 1978 වෙච්ච දේ නෙමෙයි බං 2025 වෙනකම් වෙච්ච දේ බලපල්ලකෝ වැඩක් තියනවද මේක කරන මමවත් ඕක බලන උඹවත් ගොඩ ගියාද නෑනේ බං නෑනේ ඉතින් අපිට කරපු බම්බුවක් නෑ වැඩක් නෑ ඒවා බලලා වැඩක් නෑ ඔන්න ඔය විදිහට අඩියක් පුඩියක් ගාලා ඔන්න ඔය වැටලා චිල් එකේ ඉන්නයි තියෙන්නේ අඩියක් පුඩියක් ගහන්නත් බෑනේ බෑ ඔන්න ඔකයි තත්ත්වේ හරහා මූලයට සුමාතල් හොතම ටික යම් බලමු පේපර් එකේ ලියලා එවන්නේ මේකනේ. මෙහෙම නම. තාත්තගේ නම තමයි ලියන්නේ. පේපර් එකේ. හරිද? මෙහෙම ලියලා යවනවා අර ළමයින්ට. තාත්තගේ නම.
තාත්තගේ නමයි අම්මගේ නම මේකේ ස්පෙලිංග පදේ මොකද්ද ළමයි මම දන්නේ නැහැ ඒක ඊ හරි ඔහොම මොකක් හරි හරිද සූම් ඒ වුණාට මැඩම් හොඳ නෑ ළමයින්ට අපි දැනුම දෙන්න එපා මොනවද මේ ස්ත්‍රීලිංග පුරුෂලිංග හොඳයි ඔහොම යන් well done